තියෙන්න ඕනේ. එයාට ඉවසීම උපරිමෙන් තියෙන්න ඕනේ. තවත් සමහර වෙලාවට අපි හිතනවා කාන්තාවක් වුණාම එයාට අඬන්න පුළුවන්. එයා අඬන්න ඕනේ. එයා ගොඩක් දේවල් ඉවසලා දරා ගන්න ඕනේ. එයාට වගකීම් දරන්න පුළුවන් වෙන්න ඕනේ. තව මොනවද සාමාන්‍යයෙන් සමාජය විසින් තීරණය කරලා තියෙන කාන්තාව කොයි වගේ වෙන්න ඕනද කියලා තව ඔබ දැන් මේ සමාජය තුළ අපි ඔක්කොම ඉන්නේ. තව කොයි වගේද අපි ගැහණිය කියන කෙනා කොහොමද අපි නිර්ණය කරලා තියෙන්නේ සමාජය තුළ? තව අදහස් පිරිමියාට වඩා දුර්වල කෙනෙක් වගේ දෙයක්. ඔව් පිරිමියාට වඩා දුර්වල කෙනෙක් වෙන්න ඕනේ. ඔව්. ඔව්. කුටුම්බය රකින්න කුටුම්බය තුල ඒ රැකවරණය දෙන හැමතිම්ම අනිවාර්යෙන් පවුලේ රැකවරණය දෙන ප්‍රධාන කෙනා වෙන්න ඕනේ නේ. දරුවන්ව රැකබලා තව සංවර හොඳ කතා. ඔව් ගැහණු කෙනෙක් වුණාම සංවර වෙන්න ඕනේ. එයා සමාජයට දිගට අඳින්න ඕනේ. සමාජයේ අයට එයා ගැන නරකක් නොහිතන විදිහට එයා ඉන්න ඕනේ. එයා සමාජයට හිමීට කතා කරන්න ඕනේ. නේ? සමහර වෙලාවල් වලට අපි සමාජයේ විසින් ගැහණියක් මෙන්න මේ වගේ වෙන්න ඕනේ කියලා ආකෘතියක් හදාගෙන ඉන්නවා. ඔන්න ඕකට තමයි අපි කියන්නේ ස්ත්‍රී පුරුෂ සමාජ බව. දැන් ওই ස්ත්‍රිය සම්බන්ධ. දැන් පුරුෂයෙක් ගැන හිතුවොත් සමාජයේ හිතන් ඉන්න පුරුෂයා කොයි වගේ කෙනෙක් වෙන්න ඕනද? මහත්රු කියන්න බලන්න. මොන දේ වෙලාවත් හොදලා ගෙට ගන්න පුළුවන් කෙනෙක්. ඔව් රයිට් මොන දේ වෙලාවත් ප්‍රශ්නයක් නැහැ. තව අඬන්නේ නැතුව දරාගෙන ඉන්න ඕන චරිත. රයිට් ලස්සන කතාවක්. අඬන්නේ නැතුව දරාගෙන ඉන්න ඕනේ. අඬන්නේ නැතුව දරාගෙන ඉවස ගන්න පුළුවන් වෙන්න ඕනේ. සියලු වගකීම් දරන්න ඕනේ නේ. ගෙදර ආදායම සම්පූර්ණ මහත්ය කොහොමද රස්සාවක් කරන්න ඕනේ. ගෙදරට කෑම බීම දෙන්න ඕනේ. තව හොඳ පර්සනැලිටි එකක් මැඩම්. හොඳ පෞරුෂයක් තියෙන්න ඕනේ. කොච්චර දුක හිතුණත් කොයිම විදියකින්වත් අඬන්න පුළුවන්ද? අඬන්න බෑ. සමහරලාට ලෙඩ වුණා කියන්නේ ලෙඩ වුණාම ඉක්මනට දොල ඉස්පිරිතාලට යන්නේ මහත්තුරුද? නෑ. ඇයි? සමාජයේ බලාපොරොත්තු වෙන පිරිමියා කෙනෙක් නේ ඔය පින්තූරින්නේ. මෙන්න මේ වගේ වෙන්න ඕනේ. පිරිමියා කියන්නේ නිකන් සිංහෙක් වගේ කෙනෙක් වෙන්න ඕනේ. නේ? පිරිමියා කියන කෙනා ගොඩාක් ඉවස ගන්න ඕනේ. පිරිමියා කෙනෙක් කෙනා දුක හිතන්න බෑ. පිරිමියා කියන කෙනාට අඬන්න බෑ. පිරිමියා කියන කෙනාට දුක් වෙන්න බෑ. පිරිමියා කෙනෙක් කෙනා ගෙදර ප්‍රධාන වශයෙන්ම මුදල් ලබා දෙන ගෙදර ප්‍රධාන වශයෙන්ම බ්‍රෙඩ් විනර් අපි කියන ගෙදර ප්‍රධාන වශයෙන් ආදායම උපයන කෙනා වෙන්න ඕන. සාධාරණයිද අසාධාරණයිද? අසාධාරණයි. ඇයි අසාධාරණ? ඇයි අසාධාරණ? දැන් මහත්තුරුන්ට අඬන්න බෑ. මහත්තුරුන්ට දුක හිතන්න බෑ. මහත්තුරුන්ට ලෙඩ වෙන්න බෑ. නේ? මහත්තුරුන්ට රැකියාවක් නොකර නෝන රැකියාවට ගිහිල්ලා ගෙදර එනකම් මහත්තුරුන්ට බබාලා බලාගෙන ගෙදර ඉන්න පුළුවන්ද? බෑ. ඇයි? සමාජයේ විසින් නිර්ණය කරලා තියෙනවා පිරිමියෙක් නම් මෙන්න මේ වගේ වෙන්න ඕන. ගැහණියෙක් නම් මෙන්න මේ වගේ වෙන්න ඕන. ඒතර ඔන්න ඕකට තමයි අපි කියන්නේ ස්ත්‍රී පුරුෂ සමාජභාවය. දැන් මේ ස්ත්‍රී පුරුෂ සමාජභාවය නිසා අපිට තියෙන ලොකුම හානිය. මොකද්ද අපිට තියෙන ලොකුම හානිය? මේ බලන්න අපි කොයි කාලේ ඉඳලාද මේක හිතන්න පටන් ගන්නේ? ඇත්තටම කියනවා අපි ඕක පටන් ගන්නේ බබෙක් බරට එන්න ගන්න ඉන්නම නැත්තම් දුවෙක්ද? ඇයි ඒක දැනගැනීමේ වැදගත්කම? ඒ වෙලාවෙ ඉඳන් අපි ප්ලෑන් කරනවා පුනා නිල් පාට ඇඳුම් වෙන්න. දුවෙකුට නම් රෝස පාට ඇඳුම් ගන්න නේ. නෙට් එක පවා නිල් පාටින් ගන්න. නැපි ගන්න නිල් පාටින්, ඇඳුම් ගන්න නිල් පාටින්, වතුර බෝතලේ ගන්න නිල් පාටින්, නේ කොට් ෂීට් එක ගන්න නිල් පාටින්, පොරෝන රෙද්ද ගන්න නිල් පාටින්, ටවල් එක ගන්න නිල් පාටින්. ඒ විතරක් නෙමෙයි බබාගේ ඇඟුඩින් ඉහෙන් නෙට් එක ගන්නෙත් නිල් පාටින්. දුවෙක් වුණාම අපි දැනගත්තොත් ඇනෝමලි ස්කෑන් එකේදී අපිට ඉන්නේ දුවෙක් කියලා අපි මොකද කරන්නේ? සේරම දේවල් ප්ලෑන් කරනවා රෝස පාටින්. දැන් මේ ස්ත්‍රී පුරුෂ සමාජභාවයේ කොතනින්ද අපි ගේන්නේ? බබා බරට එන්න ගත්ත දවස් ඉඳලම අපි ගේනවා. ඒතර සමහර වෙලාවට පොඩ්ඩක් ඉන්න ડોක්ටර්ගේ මේ සිග්නල් ඩ්‍රොප් එකක් ඉක්මනින් සම්බන්ධ වෙයි.
පුරුෂ සමාජවාදය කියන එක පැතිරෙමින් පවතිනවා. ඊළඟට මේක දිහා බලන්න. ඇත්තටම දැන් මේ මම කතා කරන්නේ එතකොට සමානාත්මතාවය ගැන. දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් ડોක්ටර් එතකොට මේ කියන්නේ ගැහණුන්ටයි පිරිමින්ටයි දෙගොල්ලන්ටම එකම දේවල් කරන්න දෙන්න ඕනේ කියලාද? නෑ. අපි මේ කතා කරන්නේ ඒක ගැන නෙමෙයි. ඔක ලස්සන වචන දෙකක් තියෙනවා. equality and equity. එහෙමත් නැත්නම් සමානාත්මතාවය සහ රිසිතන ලබා දීම. දැන් මේ උදාහරණය මේ පින්තූරය දිහා දැක්කොත් ඔයගලන්ට තේරෙයි. දැන් බලන්න ඇපල් ගහක් තියෙනවා. මේ ඇපල් ගහෙන් ඇපල් ගෙඩියක් කඩා ගන්න ඕනේ. දැන් සමානාත්මතාවය එහෙමත් නැත්නම් equality කියන එකෙන් අපි බලාපොරොත්තු වෙන්නේ අපි මේ ගෙදර ඉන්න තාත්තටත් අම්මටත් පුතාටත් එක හා සමානව බංකු තුනක් දෙනවා. right? ඒක තමයි සමානතාවය. එක හා සමාන බංකු තුනක් දෙනවා. දීලා අපි කියනවා පුළුවන් නම් ඇපල් කඩා ගන්න. ඒ අපි එක හා සමානව සැලකුවා. ඒකට අපි කියනවා equality එහෙමත් නැත්නම් සමානාත්මතාවය. මම මේ කතා කරන්නේ සමානාත්මතාවය ගැන නෙමෙයි. දැන් ඔය women's charter කාන්තා ප්‍රඥප්ති ඔය ඒවා ඉස්සෙල්ලා මුලින්ම ඇත්තටම පටන් ගත්තේ කාන්තාවට සමතන දෙන්න කියන තැනින්. නමුත් ඇත්තටම සමතන දීම නෙමෙයි සමාජයේ විය යුත්තේ. නිසි කෙනාට නිසි තැන දීම තමයි සමාජය තුළ විය යුත්තේ. ඒතර ස්ත්‍රී පුරුෂ සමාජභාවය වළක්වන්න නම් අපි අදාළ කෙනාට අදාළ තැන තමයි දිය යුත්තේ. දැන් ඉක්වලිටි එකේදී හැමෝටම එක හා සමාන බංකුවක් දුන්නට අපිට ඕනේ හැමෝම ඇපල් ගෙඩියක් කන්න. එහෙනම් අපි මොකද්ද කරන්න ඕනේ? අපි දෙන්න ඕනේ එක එක්කෙනාට අදාළ වෙන පරිදි තමයි අපි යාට අවශ්‍යතාවය දෙන්න ඕනේ. තාත්තා ගොඩක් උසයි. ඒ නිසා තාත්තට එක බංකුවක් තිබ්බත් ඇපල් ගෙඩිය කඩා ගන්න පුළුවන්. අම්මා තාත්තට වඩා ටිකක් මිටි. ඒතර අම්මට බංකු දෙකක් තිබ්බාම අම්මටත් ඇපල් ගෙඩියක් කඩා ගන්න පුළුවන්. පුතා හොදුව ගත්තොත් එයාට බංකු 3ක් තිබ්බාම එයාටත් ඇපල් ගෙඩියක් කඩා ගන්න පුළුවන්. ඉතින් අපි බලාපොරොත්තු වෙන රිසිතන එහෙමත් නැත්නම් ඉක්විටි හැම කෙනාටම හැම දෙයක්ම සාධාරණ ලෙස ලබා දීමට උත්සාහ වීම තමයි විශේෂයෙන්ම වෘත්තිකයෝ හැටියට විශේෂයෙන්ම කමියුනිටි එකට සේවය කරන අය හැටියට ප්‍රජාව එක්ක වැඩ කටයුතු කරන අය හැටියට මම හිතන්නේ අපේ ලොකුම අරමුණ විය යුත්තේ හැම කෙනාටම නිසි තැන දීම තමයි. ඒ කියන්නේ සමාන තැන ලබා දීමට වඩා ඔවුන්ගේ අවශ්‍යතාවය අපිට කොයිතරම් දුරකට ලබා දෙන්න පුළුවන්ද කියන එක මේ පින්තූරේ හොඳට ඔළුවේ තියාගන්න. ඉතින් අපි බලාපොරොත්තු වෙන්නේ ඉක්වලිටි නෙමෙයි සමානාත්මතාවය නෙමෙයි. නමුත් හැම කෙනෙකුටම ගෞරවාන්විත රිසිතන සමාජය තුළ ලබා දීම. ඒක ලබා දුන්නොත් විතරයි අපිට ස්ත්‍රී පුරුෂ සමාජභාවය වළක්ව ගන්න පුළුවන් වෙන්නේ. දැන් මේක දිහා බලන්න. මේක තව හොඳ උදාහරණයක්. ඔබට මේ පින්තූරය දැක්කම හරි පැහැදිලිව තේරෙයි. ඔන්න බලන්න. මේ උඩ පින්තූරේ අපි ඉක්වලිටි කොහොමද හැම කෙනෙක්ටම අපිට බයිසිකලයක් දෙන්න ඕනේ. ඔව් අපි පුතාටත් බයිසිකලයක් දෙනවා, දුවටත් බයිසිකලයක් දෙනවා, අම්මටත් දෙනවා. හැබැයි එක ආබාධිත දරුවෙක් මේ ගෙදර ඉන්නවා. අපි යාට බයිසිකලයක් දුන්නොත් අපි බලාපොරොත්තු වෙන සමානාත්මතාවය ඉෂ්ට වෙනවා. හරි. හැබැයි අපිට ඕන වෙන එයාට අවශ්‍ය සාධාරණ අයිතිවාසිකම් සැපෙන්නේ නැහැ. මොකද ඒකට හේතුව මේ එක තැන් වෙලා ඉන්නේ එහෙමත් නැත්නම් ඩිසේබල් එහෙමත් නැත්නම් ඩිසැබිලිටි එකක් තියෙන දරුවෙකුට බයිසිකලයක් දුන්නා කියලා බයිසිකලේ පැදගෙන යන්න බෑ. ඉතින් අපි උත්සාහ කරන්න ඕනේ බයිසිකල් පැදන් යන අනිත් ඔක්කොම අතරේ එයාටත් මොනියම් හෝ ක්‍රමයක් ලබා දෙන්න. එයාටත් අනිත් අයත් එක්ක ඒ බයිසිකලයක්ම පැදගෙන යන්න. ඒතර මේ පැදගෙන යන බයිසිකලේ අරගොල්ලෝ වගේ බයිසිකලෙට නැගලා වෙන්න බෑ. නමුත් අදාළ විදියට අපි ඒ සේවාවන් ලබා දීම තුළින් අපි උත්සාහ කරනවා හැම කෙනෙකුටම අවශ්‍ය කරන සාධාරණත්වය සමාජය තුළ ඉටුවිය යුතුයි කියන එක. ඉතින් මේක හොඳට මතක තියාගන්න. මේ පින්තූරය දැක්කම ඕගලන්ට මතක හිටියේ ඇත්තටම සමානාත්මතාවය නෙමෙයි අපි බලාපොරොත්තු වෙන්නේ. අපිට ඕනේ එක එක පුද්ගලයාට සමාජයේ ලැබිය යුතු සාධාරණ නිසි හේවත් රිසි තැනක් ලබා දෙන. ඒකෙන් හැම කෙනෙකුටම ඒගොල්ලන්ට අවශ්‍ය දේවල් ලැබෙනවා. කිසි කෙනෙක් අපහසුතාවයට හෝ කිසිම කෙනෙක් අසාධාරණයකට ලක් වෙන්නේ නැහැ. දැන් මේක බලන්න. මේ තමයි ඇත්තටම WHO එහෙමත් නැත්නම් ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් අපේ පළවෙනියටම ලෝක සෞඛ්‍ය සංවිධානය හැදුවා අම්මා සහ බබා පැකේජ් එකක්. ලෝක සෞඛ්‍ය සංවිධානය කල්පනා කරා ඇත්තටම හොඳ මදර්හුඩ් එකක්. එහෙමත් නැත්නම් ආරක්ෂාකාරී මාතෘත්වයක් ලැබෙන්න නම් ඒකේ ෆවුන්ඩේෂන් එක එහෙමත් නැත්නම් අත්තිකාරම විය යුත්තේ අනිවාර්යෙන්ම නිසි සාධාරණ තැන.
එහෙමත් නැත්නම් කාන්තාවට ලැබිය යුතු නිසි තැන. ඒ කාන්තාවට ලැබිය යුතු නිසි තැන මත තමයි අපේ සියලුම ප්‍රාථමික සෞඛ්‍ය සේවාවන් ඩෙවලොප් වුනේ. ඒ මත තමයි අපි අනිවාර්යයෙන්ම මාතෘත්වයට ලබාගත යුතු සියලුම සේවාවන් පෞල් සංවිධාන ක්‍රම වේවා, මාතෘපී කාලයේදී අපි රැක බලා ගැනීම වේවා, ඉතා ආරක්ෂාකාරී අම්මාගේ ඩෙලිවරි එකක් එහෙමත් නැත්නම් දරු ප්‍රසූතියක් වේවා, ඇයට ලබා දිය යුතු සියලුම ප්‍රසූත සේවාවන් වේවා. මේ සියලුම දේවල් වලින් අපි බලාපොරොත්තු වන අවසානයේ ආරක්ෂාකාරී මේ සේෆ් මාතෘත්වය එහෙමත් නැත්නම් ආරක්ෂාකාරී මාතෘත්වය අපිට ලැබෙන්නේම මේ සමාජ සාධාරණත්වයේ උඩ එහෙමත් නැත්නම් equity for women කියන කාරණාව උඩ. ඒතර equity for women එහෙමත් නැත්නම් සමාජ සාධාරණත්වයේ කාන්තාවට ලබා දුන්නා කියලා කවදාවත් මහත්යෙකුට අහිතක් වෙන්නේ නැහැ. මොකද ඒකට හේතුව අපි කවදාවත් සමානාත්මතාවයක් ගැන නෙමෙයි මේ කතා කරන්නේ. මහත්යටත් සමාජයේ නිසි තැන ගෞරවය, ඒ වගේම ස්වාමි දියණියට, එහෙමත් නැත්නම් අම්මට, එහෙමත් නැත්නම් දියණියට, එහෙමත් නැත්නම් සහෝදරියට, එහෙමත් නැත්නම් තමන් යාළුලා ඉන්න ගෑනු ළමයට, එහෙමත් නැත්නම් තමන්ගේ බිරිඳට. මේ සියලු දෙනාටම සමාජයේ සාධාරණ නිසි තැනක් ලබා දීම විය යුතුයි. දැන් මේක දිහා බලන්න. මේක තමයි හරි ලස්සන කතාව. දැන් අපේ අධ්‍යාපන සිස්ටම් එකම හැදිලා තියෙන්නේ මෙන්න මේ විදියට. අපි කියනවා හැමෝම එක හා සමාන විභාගයකට පෙනී සිටලා ඒ විභාගයෙන් වැඩිම ලකුණු ප්‍රමාණයක් ගන්න කෙනාට තමයි අපි හිතන්නේ හොඳටම ඉගෙන ගන්නවා දක්ෂයි. දැන් මේ සභාවක් තියෙනවා. මේ සභාවේදී එක්සැමිනර් ඇවිල්ලා කියනවා මම ඕගලන්ට දෙනවා හරිම සාධාරණ විභාගයක්. මොකද්ද විභාගේ? මෙතන එහා පැත්තේ තියෙනවා ගහක්. හොඳයි. ඕගලන්ට පුළුවන් නම් අපි බලමු අපි දෙන එකම ටාස්ක් එකක්. අපි හැමෝටම දෙන්නේ එකම ටාස්ක් එකක්. එහෙමත් නැත්නම් එකම අභියෝගයක්. මේ ගහට නගින්න. කවුද බලමු ගහට හොඳින්ම නගින්නේ. දැන් ඔබ කල්පනා කරලා බලන්න මේක තමයි ඇත්තටම සමාජයේ වෙන්නේ. ඇල්බර්ට් අයින්ස්ටයින් කියනවා මේ ලෝකේ ඉන්න හැම මිනිස්සෙක්ම සුවිශේෂී චරිතයක්. ඒකට හේතුව අපි හිතන්න මේ ගහට නගින කෙනා විශිෂ්ටම කෙනා කියලා අපි තීරණය කළොත් ගඟේ ඉන්න මාළුවෙක්ට කවදාවත් මේ ගහ දිගේ නගින්න බෑ. එහෙනම් ගඟේ ඉන්න මාළුවා කවදාවත් දක්ෂයෙක් වෙන්නේ නැහැ. ඔහු සදාකාලිකවම මෝඩෙක් එහෙමත් නැත්තම් අඥානයෙක් වෙලා ඉතුරු වෙනවා. ඒත් ඇල්බර්ට් අයින්ස්ටයින් ලස්සන කතාවක් කියනවා අපේ අධ්‍යාපන සිස්ටම් එක හැදිලා තියෙන්නේ හරියට නිකන් everybody is a genius. හැම මිනිස්සෙකුටම විශේෂ දක්ෂතාවයක් තියෙනවා. ඔයගොල්ලෝ දන්නවනේ ඇල්බර්ට් අයින්ස්ටයින් කියන්නේ ඉස්කෝලෙන් නම්වතාවක් ගෙදර ගිය ළමෙක්. ඔයගොල්ලෝ හොඳටම දන්නවා. එතකොට හැම මිනිස්සෙක්ම විශිෂ්ටයි. හැම මිනිස්සෙක්ම විශේෂයි. හැබැයි ඔබ ජජ් කරොත් අර වතුරේ ඉන්න මාළුවාට මේ ගහට නගින්න පුළුවන්ද නැද්ද කියන හැකියාව මත එයා දක්ෂයෙක්ද නැද්ද යන්න අපි තීරණය කරන්න පටන් ගත්තොත් නැත්නම් අපි විනිශ්චය කරන්න පටන් ගත්තොත් ජීවිත කාලයටම මාළුවාට ගහට නගින්න වෙන්නේ නැහැ. මොකද ඌ ජීවත් වෙන්නේ වතුරේ. ඒ නිසා අපි හැමදාම හිතන් වෙනවා එහෙනම් මාළුවා කියන්නේ හරිම අඥානවන්ත චරිතයක් කියලා. ඉතින් මම හිතන්නේ මේ අදහස ඕගලන්ට තේරෙනවා ඇති. හොඳට මතක තියාගන්න ස්ත්‍රී පුරුෂ බව සහ ස්ත්‍රී පුරුෂ සමාජ භාවය කියන එකේ ලොකු පළලක් තියෙනවා. ඇත්තට මේක අපි තේරුම් ගත යුතුම කාරණාවක් වෙනවා. එහෙම නැත්නම් ස්ත්‍රී පුරුෂ සමාජ භාවය බලක්වා ගන්න අපිට බැරි වෙනවා. දැන් මෙහෙම වෙනකොට ටිකින් ටික මේ වගේ සමාජය විසින් හදාගන්නා යම්කිසි ප්‍රතිරූපයක්. ඒ ප්‍රතිරූපයේ තියෙනවා ගැහණියෙක් මෙහෙම වෙන්න ඕනේ, පිරිමියෙක් මෙහෙම වෙන්න ඕනේ. ඒ අනුව ඕගොල්ලන් එක එක්කෙනාගේ රෝල් එක එහෙමත් නැත්නම් ඕගොල්ලෝ එකිනෙකාගේ භූමිකාව සමාජයේ බලාපොරොත්තු වෙන විදියට වෙනස් වෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ අපි කියනවා ගැහණු කෙනෙක් ඉන්න ඕනේ මෙන්න මේ ෆ්‍රේම් එක ඇතුලේ. පිරිමි කෙනෙක් ඉන්න ඕනේ මෙන්න මේ ෆ්‍රේම් එක ඇතුලේ. සමාජයේ විසින් හදාගත්ත අදාළ ෆ්‍රේම් එක ඇතුලේ හොඳටම ඉන්න ගැහණු කෙනා අපි කියනවා ඔයා තමයි හොඳම ගැහණු කෙනා. ඒතර සමාජයේ විසින් හදාගත්ත අදාළ පිරිමි රාමුව තුළ ඉන්න පිරිමි කෙනාට අපි කියනවා ඔයා තමයි හොඳම පිරිමි කෙනා. හැබැයි බැරි වෙලාවක්වත් කවුරු හරි කෙනෙක් මේ රාමුවෙන් එළියට පැන්නොත් එතකොට අපි කියනවා ඔබ කොයිම විදියකින්වත් ස්ත්‍රී පුරුෂ සමාජ භාවය එහෙමත් නැත්නම් ජෙන්ඩර් ස්ටීරියෝටයිප් කරනවා. අපි කියනවා මේ ඔයා ඉන්න ඕනේ මෙන්න මේ ෆ්‍රේම් එකේ. ගැහණු ළමෙක් වුණාම දිගට අඳින්නම ඕනේ. සමහරලාට පාරේදී ගැහණු ළමයෙකුට මොනියම්ම අකරතැබ්බයක් වුණොත් සමහරට බස් එකේදී කවුරු හරි කෙනෙක් අතවරයක් කරොත් ජැක් එකක් ගැහුවොත් මොන හරි දෙයක් වුණොත් අපි හුඟක් වෙලාවට කියනවා ඔයා ඔය ඇඳන්ගේ ඇඳුම නිසා තමයි ඔයාට උක උනේ. ඔයාට තිබුණ ඔයිට වඩා ඔයාව පරිස්සම් කරගන්න. ඔයාට තිබුණ අනිත් මිනිස්සුන්ට ඔයා ගැන හැඟීමක් ඇති නොවන ආකාරයට හැසිරෙන්න. වගේ හැසිරීම තමයි මේකට හේතුව.
සමාජය තීරණය කරලා තියෙන ෆ්‍රේම් එකේ ඇතුලේ ඔබ නොහිටියොත් ඔබ සමාජය තුලින් ප්‍රතික්ෂේප වෙනවා. සමහරට ඔබ සමාජය තුලින් දඬුවමකට උනත් ලක් වෙන්න පුළුවන්. ඔබ පිනලයිස් වෙන්න පටන් ගන්නවා. දැන් මේ ජෙන්ඩර් ස්ටීරියෝටයිප් එක නිසා එහෙමත් නැත්නම් අපි හදාගත්ත මේ ස්ට්‍රක්චර්ඩ් ෆ්‍රේම් එක එහෙමත් නැත්නම් මේ රාමුව නිසා අපිට නොඑක ආකාරයේ ප්‍රතිරූපයන් විශ්වාසයන් ආකල්ප සහ නොඑක් නිගමන අපි ගන්නවා ගැහැණු සහ පිරිමි පිළිබඳව. ගොඩක් වෙලාවට මේ ස්ටීරියෝටයිපින් ක්‍රියාත්මක වෙන්නේම නෙගටිව් පැත්තට එහෙමත් නැත්නම් ඍණාත්මක පැත්තට. දැන් උදාහරණයකට ගැහැණු ළමෙක් නම් සෙල්ලම් කරන්න ඕනේ බෝනික්කෝ එක්ක. ගැහැණු ළමෙක් නම් සෙල්ලම් කරන්න ඕනේ තේ හදන භාජනය එක්ක. ගැහැණු ළමෙක් නම් සෙල්ලම් කරන්න ඕනේ ගැහැණුන්ට අයිති වෙන සෙල්ලම් බඩු එක්ක. අර චූටි ලස්සන බූල් තියෙන පොඩි ටොයිස් එක්ක. ලස්සන වළං සෙට් එක්ක තේ හදන කෝප්පත් එක්ක. ඒතර ගැහැණු ළමෙක් නම් සෙල්ලම් කරන්න ඕනේ. ඒක තමයි අපි බලාපොරොත්තු වෙන ජෙන්ඩර් ස්ටීරියෝටයිප් එක. සමාජයේ බලාපොරොත්තු වෙන සමාජ ආකෘතිය. ඒතර ගැහැණු කෙනෙක් නම් අනිවාර්යයෙන්ම ළමයින්ට කෑම හදලා දෙන්න ඕනේ, ළමයි රැක බලා ගන්න ඕනේ. මහත්ය ගෙදර වැඩ කරන්න බෑ. මහත්යට තියෙන ගෙදර වැඩ කරන්න නෙමෙයි, මහත්යට තියෙන රැකියාවට යන්න, මහත්යට තියෙන ගෙදර එන්න, මහත්යට තියෙන තමන්ගේ ගෙදරට අවශ්‍ය කරන ආදායම් වියදම සපයන්න. හැබැයි මහත්යට පුළුවන් වාඩිලා ඉන්න නෝනා උයලා, මහන්සි වෙලා, දඟලලා මොනවා කරත් කමක් නැහැ වාඩි වෙලා බලන් ඉන්න පුළුවන්. ඔව් ඒක තමයි සමාජයේ බලාපොරොත්තු වෙන ආකෘතිය. හැබැයි ඔබ ඇත්තටම රිසිතන දෙන්න අනිකාට ගෞරව කරනවා නම් අනිකා පිළිබඳ ඔබට හැඟීමක් තියෙනවා නම් මහත්යෙක් ගෙදර නෝනා කෙනෙකුට උදව් කරා කියලා කිසිම පාඩුවක් වෙන්නේ නැහැ. මහත්යෙක් ගෙදර දරුවෙක් බලාගත්තා කියලා කිසිම හානියක් වෙන්නේ නැහැ. ඒක තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. එහෙම වුණාම සමහර වෙලාවට බිරිඳ සහ ස්වාමියා අතර ඊටාම ගෞරවනීය බවක් සහ හොඳ අවබෝධයක් ඇති වෙනවා. මම නැති වෙලාවට එයා දරුවෝ බලා ගන්නවා. අයි මහත්යෙකුට ගෙදර උයන්න බැරිද? පුළුවන්. හොඳට උයලා තමන්ගේ බිරිඳට තමන්ගේ දරුවන්ට කෑම හදලා දෙන මහත්තුරු ඉන්නවා. හැබැයි එහෙම මහත්ෙක් දැක්කම සමාජයේ ඉන්න මිනිස්සු මොකද? ආපෝ ඔයාට උයන්නේ? නෝනා උයන්නේ නැද්ද? රස්සාවකට යන්නේ නැද්ද? ළමයි බලාගන්නේ ඔයාද? ඒතර නෝනාද වැඩට යන්නේ? ඒක තමයි අපිට තියෙන ප්‍රශ්න. මේ ප්‍රශ්නයක් නෑ. සමහරට මහත්යෙකු නෝනකුයි අපි සංසන්දනය කරලා බලද්දි මහත්යාට වඩා හොඳ රැකියාවක් නෝනා කරනවා නම් හොඳ ආදායමක් උපයනවා නම් මොකද ප්‍රශ්නේ? කමක් නෑ. මහත්යට පුළුවන් දවස් කීපයක් සතියේ දරුවෝ බලා ගන්න. හැබැයි අපිට ඕක කරන්න පුළුවන් ශ්‍රී ලංකාව ගැන විශේෂයෙන්ම අපේ මේ ස්ත්‍රී පුරුෂ සමාජ භාවය නිසා ගොඩනැගිච්ච රාමුව තුළ අපිට මේක කරන්න අමාරුයි. මොකද ඒ රාමුව තුළ බලාපොරොත්තු වෙනවා මහත්ය කියන කෙනා කුස්සියට යන්න ඕනේ. මහත්ය කියන කෙනා උදේට නැගිට්ටාම තමන්ගේ සරම ගලවලා එහෙම මැද උඩ දාලා හදලා දුන්න තේක බීලා ඒ කෝප්පෙ එතනම තියලා කණ්ඩ බෙදලා දුන්න බත් දෙක ආන කාලා සෝදන්න නැතුව මේ සුඩින් තියලා යන්න ඕනේ. ඒක තමයි සමාජයේ බලාපොරොත්තු වෙන්නේ. හැබැයි හොඳ සම්බන්ධතාවයක් එහෙමත් නැත්තම් ටොක්සික් නොවන විෂ නොවන සම්බන්ධතාවයකට යන්න නම් දෙදෙනාම අනිත් කෙනාට කරන ගෞරවය අනිත් කෙනාට ලබා දෙන සහයෝගය සහ අන් කෙනාව විශ්වාස කිරීම සහ ඒ අනිත් කෙනා සමග කොච්චර ප්‍රමාණයක් අපිට කෝඩිනේට් කරගන්න පුළුවන්ද කියන එක මත සමාජයට අපිට ඉතා සාර්ථක පෞල් ජීවිතයක් ගත කරන්න පුළුවන් වෙනවා. ඉතින් අපි ගොඩක් වෙලාවට හිතනවා පිරිමි අය තමයි ක්‍රීඩාවන් වල යෙදෙන්න ඕනේ. ඔබ අහලා තියෙනවා නම් ප්‍රසිද්ධ චරිතයක් ඉන්නවා මරික් ශර්මා ගැහණු කෙනෙක් ඉන්දියාවේ ඔබට ඕනනම් චුට්ටක් ගහලා බලන්න මට නම ඒ වගේ තමයි මතක. ඒ තමයි ඉන්දියාවේ පළවෙනි වතාවට බිහි වෙච්ච එයා ඇත්තටම ඉපදිලා තිබුණේ වතුකරයක. ඒතර ඉන්දියාවේ අදාළ වතු ප්‍රදේශයේ සාමාන්‍යයෙන් කරන්නේ ගැහණු ළමයෙක් ඉපදුනාම ගැහණු ළමයා මරලා දානවා. මොකද ඒගොල්ලෝ කැමති නැහැ ගැහණු ළමයි ඉපදෙනවට. ඒගොල්ලෝ කැමති පිරිමි ළමයි ඉපදෙනවද? මොකද ඒගොල්ලන්ට ඕනේ පිරිමි ළමයි. ඒගොල්ලන්ට ඕනේ ආර්ථිකයට සපෝට් කරන්න. ඒගොල්ලන්ට ඕනේ සල්ලි හම්බ කරන්න. ඒගොල්ලන්ට ඕනේ ඒකේන උපේන පුද්ගලෙක් බවට පත් වෙනවා. ඒතර ගැහණු දරුවෝ උපදිනවට ඒගොල්ලෝ එච්චර කැමති නැහැ. ඒතර ඒ වතුවල සමහර ඉපදෙන ගැහණු ළමයි ඒගොල්ලෝ මරා දානවා. ඒතර මලික් ශර්මා කියන මේ ගැහණු ළමයා එයා තමයි ඉන්දියාවේ පළවෙනි වතාවට ගෝල්ඩ් මෙඩල් එකක් ගත්තේ රෙස්ලින් ක්‍රීඩාවේ. ඔබ නිකන් ගිහිල්ලා ගහලා බලන්න ඉන්ටර්නෙට් එකේ සර්ච් කරොත් ඔබට හම්බෙයි. එහෙම චරිත ලෝකේ ඉන්නවා. ඒතර ක්‍රීඩාව කියන එක පිරිමියට විතරක් නෙමෙයි. හොඳට ක්‍රීඩා කරන්න දක්ෂයි නම් ක්‍රීඩා කරාට කිසිම ප්‍රශ්නයක් නැහැ. අපිට පුළුවන් වෙන්න ඕනේ ඒක සතුටින් අගය කරන්න. ඇයි දක්ෂ ක්‍රීඩිකාවක්. අපිට එහෙම කියන්න පුළුවන්. ඒකට තමයි අපි
ස්ත්‍රී පුරුෂ සමාජභාවය කියන එක තේරුම් ගැනීමේ වැදගත්කම වෙන්නේ අන්න ඒක. මොකද නැත්තම් සමහරට ඔබ ගැන අවංකවම කල්පනා කරනකොට ඔබටත් සමහරලාට මේ වගේ අදහස් හිතේ තියෙනවා වෙන්න පුළුවන්. නමුත් මම මේ කතාව කියලා ඉවරදී ඔබට තේරෙයි ඇත්ත තමයි සමහරලාට මේ ස්ත්‍රී පුරුෂ සමාජභාවය නිසා අපි විසින් ගොඩනගාගත් මොනියම් හෝ බල අරගලයක් ඒ ඇතුළේ තියෙනවා. සමහරලාට මහත්ය නෝනාට වඩා බලයෙන් වැඩි වෙන්න ඕන කියලා හිතනවා. නමුත් අපි ඇත්තටම මෙතන බලයකට වඩා අපි උත්සාහ කරන්න ඕනේ. අනිත් කෙනාට ගෞරව කිරීමත් අනිත් කෙනාට ලැබිලා තියෙන තැන පිළිබඳ ඇයට අභිමානයක් වෙන විදිහට ඒක මහත්ය නෝනටත් ඒ විදිහටම වෙන්න ඕනේ. නෝන මහත්යටත් ඒ විදිහටම වෙන්න ඕනේ. දැන් ගොඩක් වෙලාවට අපි ඔය ස්ත්‍රී පුරුෂ සමාජභාවය නිසා වන හිංසනය කියන එකේදී 95%ක්ම ලෝකේ වැඩි ප්‍රමාණයක් හිංසනයට ලක් වෙන්නේ කාන්තාවන්. ඒ නිසා අපි කතා කරනවා ගොඩක් වෙලාවට gender based violence එහෙමත් නැත්නම් ස්ත්‍රී පුරුෂ සමාජභාවය නිසා හිංසනයටපත් වෙන කාන්තාවෝ කියලා. හැබැයි අමතක කරන්න එපා. අපේ අහිංසක මහත්තුරුත් ඉතුරු 105 අහිංසක මහත්තුරුත් ඕනෑ තරම් තමන්ගේ කාන්තාව නිසා හෝ තමන්ගේ පාර්ට්නර් නිසා හෝ බොහෝ වෙලාවල් වලට ඒගොල්ලන්ටත් ස්ත්‍රී පුරුෂ සමාජභාවය නිසා වන හිංසනයට ලක් වෙන්න පුළුවන්. හැබැයි අපි ගොඩක් වෙලාවට ඒක අඳුරගන්නේ නැහැ. මොකද එහෙම වුණත් එයා ඒක සමහරලාට එළියට කතා කරන්නේ. ඇයි? එයා හැදලා තියෙන ස්ටීරියෝටයිප් එක තමයි ඔයාට මොන දුකක් තිබුණත් ඔයා ඒක හිතේ තියාගෙන ඉන්න ඕන. ඔයා ඒක කායෙක්වත් කතා කරන්න බෑ. ඉතින් ඒ නිසා මේ ජෙන්ඩර් ස්ටීරියෝටයිප් එකක් නිර්මාණය වුණාම මේ බලන්න දැන් අපි බලාපොරොත්තු වෙන නෝනා. මේ තමයි අපි බලාපොරොත්තු වෙන නෝනා. ඈ ඇය රැකියාවක් කරනවා හා කමක් නැහැ. ඔයා රැස්සාවකට යන්න. හැබැයි ඔයා දරුවෝ බලා ගන්න ඕනේ. ඔයා රැකියාවට යන්න ඕනේ. ඔයා එළවලු ගේන්න ඕනේ. ඔයා ගෙවල් අතපොතු ගන්න ඕනේ. ඔයා ගෙවල් අස් කරන්න ඕනේ. ඔයාට සියලු වැඩ පුළුවන් වෙන්න ඕනේ. හරියට මෙන්න මේ වගේ නේ. ඔබට සමහරට තියෙන්නේ අත් මෙච්චරයි. නමුත් ඔබ බලාපොරොත්තු වෙනවා ඔබගෙන් මෙන්න මේ රාජකාරී කොට. දැන් ඕන්ලාට ඔය ටික ඔක්කොම කරන්න පුළුවන් වෙන්න ඕනේ. එහෙම නොමෙතන ඔබ අර සමාජයට ෆික්ස් වෙන්නේ නැති රාමුවක තමයි ජීවත් වෙන්නේ. ඔබ ඒ රාමුවට ෆික්ස් වෙන්නේ නැහැ. ඉතින් ගැටලුවක් මතුවෙනවා. ඇයි? සමාජය විසින් අපේක්ෂා කරන ස්ත්‍රිය කියන රාමුවට ඔබ ෆික්ස් වෙන්නේ නැති වුණාට පස්සේ ඔන්න සමාජය විසින් ඔබ කොම් කරන්න පටන් ගන්නවා. අපෝ මේ බලන්නකො මෙයා රස්සාවට යනවා විතරයි. මෙයා බලන්නකො මෙයාගේ ළමයින්ට වෙලා දෙන්නෙත් නැහැ. මෙයා ළමයින්ට කන්න හදලා දෙන්නෙත් නැහැ. මෙයා ගෙදර ආවට පස්සේ රෙස් කරන වාඩි වෙලා ඉන්නවා. මෙයාට කොච්චර කිව්වත් මෙයා තේරුම් ගන්න යන්නේ රස්සාවට නොකින් ගෙදරින් ඉඳන් ළමයි බලා ගන්න ඕනේ කියලා. ඔන්න අපි ජෙන්ඩර් ස්ටීරියෝටයිපින් වලට එනවා. ඒ නිසා අපි බලාපොරොත්තු වෙන මේ ජෙන්ඩර් රෝල් එක නිසා බොහෝ දුරට එකිනෙකා අතර ගැටුම් තමයි ඇති වෙන්නේ. දැන් නිකන් හිතලා බලමු. ස්ත්‍රී පුරුෂ බව එහෙමත් නැත්නම් සෙක්ස් කියන එකයි ස්ත්‍රී පුරුෂ සමාජභාවයයි කියන එක අතර තියෙන ප්‍රධාන වෙනස්කම් මොනවද? ඔන්න ඉපදෙනකොටම මම කාන්තාවක් වෙලා ඉපදිනවා. මොකද කාන්තාවක් වෙලා ඉපදිනවා කියන්නේ මගේ ශරීරයේ හැදලා තියෙන කාන්තා අවයව වලින්. මගේ ප්‍රජනක අවයව කාන්තා අවයව. ඊට පස්සේ පිරිමි කෙනෙක් ඉපදිනවා නම් එයාගේ ප්‍රජනක අවයව වල එයාට තියෙනවා එයාගේ ප්‍රජනක අවයව පිරිමි කෙනෙක්ට අදාළ විදියට. එතකොට එයාගේ ජෛව විද්‍යාත්මක සකස් වීම එයා ස්ත්‍රියක්ද පුරුෂයෙක්ද කියන එක තීරණය කරනවා. හැබැයි ස්ත්‍රී පුරුෂ සමාජභාවය කියන එක එයා ඉපදෙනකොට අරන් එනවා නෙමෙයි අපි තමයි සමාජයෙන් මේක යාට දෙන්නේ. අපි කියනවා ඔයා මෙන්න මේ වගේ වෙන්න ඕනේ. ඔයා ගෑණියෙක් නම් මෙන්න මෙහෙම වෙන්න ඕනේ. ඔයා මිනිහෙක් නම් මෙන්න මෙහෙම වෙන්න ඕනේ. හැබැයි බයොලොජිකලි එහෙමත් නැත්නම් ස්ත්‍රී පුරුෂ බව ඉපදෙනකොටම අපි අරන් එනවා. හැබැයි ජෙන්ඩර් රෝල්ස් අපි එළියට ආවට පස්සේ තමයි ඉගෙන ගන්න. කොහොමද ඉගෙන ගන්න? අර බඩ ඇතුලේදීම අම්මා එළියට එනකොටම දරුවට දෙනවා ස්ත්‍රී පුරුෂ සමාජභාවය. කොහොමද? නිල් පාට ඇඳුම් ඇඳලා පුතාට, රෝස පාට ඇඳුම් හදලා දුවට. සමහරලාට දුවෙක් හම්බුනහම සමහරලාට ගෙදරින් නැන්දම්මගේ හිත සතුටු නැහැ. සමහරලාට මහත්තයාගේ හිත සතුටු නැහැ. සමහරට නෑදෑයන්ට හිත සතුටු. අයියෝ යාට දුවෙක්ද හම්බෙන්නේ ඉන්නේ. ඒ නිසා ජෙන්ඩර් රෝල්ස් හැම වෙලාවෙම අපි විසින් හඳුන්වා දුන්නු ඒවා. සමාජය විසින් හඳුන්වා දීපු ඒවා. ඊළඟට ස්ත්‍රී පුරුෂ බව. එහෙමත් නැත්නම් සෙක්ස් කියන එක. අපි එනකොටම අරන් ආව උනාට ජෙන්ඩර් කියන එක අපි විසින් නිර්මාණය කරගන්නා ලත්තක්. ස්ත්‍රී පුරුෂ බව අපි ස්වභාවයෙන් රැගෙන ආවාට ජෙන්ඩර් එහෙමත් නැත්නම් ස්ත්‍රී පුරුෂ භාවය කියන එක අපි නිර්මාණය කරගන්නා එකක්. හැබැයි කාලයක් යද්දි දැන් මං ඉපදෙනකොට මට පිළිලා තියෙනවා ස්ත්‍රියකට ආයත් වෙන අපි හිතමු ලිංගික අවයව කියලා. ඒව මං මැරෙනකම්ම වෙනස් වෙන්නේ නැහැ. මැරෙනකම් ඒව මම වෙනස් වෙනවා. මම මොකක් හරි සර්ජරියක් කරලා හෝ මට පිළිකාවක් කොමනයම් හෝ ප්‍රශ්නයක් තිබිලා සම්පූර්ණයෙන්ම මගේ මොන හරි අවයවයක් මම හිතන්න බ්‍රෙස්ට් කැන්සර් එකක් මට තිබුණායි කියලා. එහෙම කියලා මගේ පියවරු පිළිකාවක් නිසා මගේ පියවරක් අයින් කරොත් හැර මම මැරෙනකම්ම
වෙනස් වෙන්නේ නැහැ. මැරෙනකම්ම මම අරගෙන යනවා මේ මගේ අවයව ටික. හැබැයි ජෙන්ඩර් එහෙමත් නැත්නම් ස්ත්‍රී පුරුෂ බව කාලයත් එක්ක වෙනස් වෙනවා. අන්න ඒක තමයි අපිට තියෙන ලොකුම ගැටලුව. මොකද මේ කාලයත් එක්ක වෙනස් වීම නිසා අපි පරම්පරාවෙන් පරම්පරාවට එහෙමත් නැත්නම් ජෙනරේෂන් එකෙන් ජෙනරේෂන් එකට ජෙන්ඩර් කියන සංකල්පය අරගෙන යනවා. දැන් අද අපේ ගෙදර අපි දකින්නේ අම්මාට ගහන තාත්තෙක් නම් ඒ පුතා ඊළඟ එයාගේ පරම්පරාවටත් ඒක ට්‍රාන්ස්මිට් කරගෙන අරන් යනවා. තාත්තා අම්මට සැලකුවේ මෙහෙමනම් ඒ කියන්නේ තාත්තා නියම පිරිමියෙක්. එහෙනම් මාත් නියම පිරිමියෙක් වෙන්න නම් මාත් මගේ නෝනට ගහන්න ඕනේ. ඒ නිසා ජෙන්ඩර් එහෙමත් නැත්නම් ස්ත්‍රී පුරුෂ සමාජභාවය කියන එක අපි කාලයත් එක්ක වෙනස් වෙනවා. ඒක අපි දිගින් දිගට ඉස්සරහට අරගෙන යනවා. එතකොට ස්ත්‍රී පුරුෂ භාවයේදී අපි කතා කරන්නේ ස්ත්‍රී හෝ පුරුෂ වුණාට අපි ස්ත්‍රී පුරුෂ සමාජභාවයේදී සාකච්ඡා කරන්නේ ස්ත්‍රීත්වය සහ පුරුෂාධිපත්‍යය මත නැත්නම් පුරුෂ බව. right? feminine and masculine පුරුෂාධිපත්‍යය සහ ස්ත්‍රීත්වය කියන එක ගැන. නමුත් සෙක්ස් එහෙමත් නැත්නම් ස්ත්‍රී පුරුෂ බව අපිට වෙනස් කරන්න බැරි වුණාට ස්ත්‍රී පුරුෂ සමාජභාවය අපිට වෙනස් කරන්න පුළුවන්. අන්න එතන තමයි අපි මේක ඇඩ්‍රස් කරන්න ඕනේ. මොකද ඉපදෙනකොට ඔබ අරන් ආපු අවයව වෙනස් කළා. නමුත් මේකේ මීට අමතරව තව වෙනම ට්‍රාන්ස්ජෙන්ඩර් වෙනම කලාපයක් කියනවා. ඒක මම ඔයගලන්ට ඉස්සරහට කතා කරන්න. ට්‍රාන්ස්ජෙන්ඩර් කලාපයේ හැර අනිත් අයට ඒගොල්ලන් තමන්ගේ ජීවිතාන්තය දක්වා ඒගොල්ලන් මිය යනකම්ම ඒගොල්ලන්ගේ සියලු ප්‍රජනක අවයව සහ ස්ත්‍රී අවයවයන් රැගෙන තමයි යන්නේ. හැබැයි ස්ත්‍රී පුරුෂ සමාජභාවය කියන එක අපි සමාජය තුලින් නිර්මාණය කරන නිසා අපිට අනිවාර්යෙන්ම මේක කතා කරන්නත් පුළුවන් වෙනස් කරන්නත් පුළුවන්. ඒතර ස්ත්‍රී පුරුෂ සමාජභාවයේ නිසා වන හිංසනය අපිට වෙනස් කරන්න පුළුවන් වෙනවා ස්ත්‍රී පුරුෂ සමාජභාවය කියන එක අපි හරියට ඇඩ්‍රස් කරන්න පටන් ගත්තොත්. ඒ තුලින් අපිට පුළුවන් යහපත් සමාජයක් හදන්න. ඒ වගේම අපිට පුළුවන් ඒ තුලින් ස්ත්‍රී පුරුෂ සමාජභාවය නිසා එන බල අරගලය ඇති නොවන විදිහටත් කෙනෙක් අනිත් කෙනාට වඩා පහතින් නොඉන්නා බවත් හැම කෙනෙකුටම සමාජයේ ගෞරවය, නිසි ආදරය, නිසි ගරුත්වය ලැබිය යුතුයි කියන හැඟීම එමත් නැත්නම් ස්ත්‍රී පුරුෂ බව අපිට වෙනස් නොකලාට ස්ත්‍රී පුරුෂ සමාජභාවය අපිට වෙනස් කරන්න පුළුවන්. ඒක තමයි අපිට තියෙන ලොකුම ප්ලස් පොයින්ට් එක. ඒ නිසා ස්ත්‍රී පුරුෂ සමාජභාවය වෙනස් කරොත් අපිට පුළුවන් සමාජය අපි මීට වඩා බලාපොරොත්තු වෙනවට වඩා ඉතාම විශිෂ්ට, ඉතාම ලස්සන තැනක් බවට පත් කරන්න. මේ බලන්න මේ කතාව. The violence we teach our sons is teaching them to be men, right? අපි ගෙදරදී උගන්වනවා පුතා ඔයා මෙහෙම එක්කෙනෙක් වෙන්න ඕනේ. පුතෙක් නම් ගස් නගින්න ඕනේ. පුතෙක් නම් සැර වෙන්න ඕනේ. පුතෙක් නම් අනිත් අයට වඩා දඟ වෙන්න ඕනේ. පුතෙක් නම් රණ්ඩු කරන්න පුළුවන් වෙන්න ඕනේ. පුතෙක් නම් කොල්ලෙක් ගැහුවොත් ආපහු ගහන්න පුළුවන් වෙන්න ඕනේ. ඒතර අපි the violence we teach our sons in teaching them to be men. ඔයා මිනිහෙක් වෙන්න කියලා අපි යාට හිංසනය උගන්වන එකෙන් ආපසු දවසක අම්මෙක් තාත්තෙක් හැටියට නිදි ඇඳේ ඉඳන් ඔබට ඔබේ දුවගේ ආරක්ෂාව පිළිබඳ කල්පනා කරන්න වෙනවා. ඇයි? අපි සමාජය තුලින් පිරිමියෙක් හදනවා. පිරිමියෙක් වුණාම ගෑණියෙකුට ගැහුවට කමක් නැහැ. සමහර වෙලාවට ගෑනුන්ගේ හැසිරීම නිසා ගෑනු ගුටි කන්න ඕනේ. සමහර වෙලාවලට ඇත්තටම ඕගලන්ට කියනවා නම් මම මගේ MSc ස්ටඩි එකට කරපු රිසර්ච් එකක් කරේ ඇත්තටම අපේ ගම්පහ දිස්ත්‍රික්කයේ තෝරාගත්ත පෞල් සෞඛ්‍ය සේවා නිලධාරීන් 441ක් අතර කරපු සමීක්ෂණයෙන් අපිට එළුනේ සමහර සෞඛ්‍යයේ ඉන්න සමහර නිලධාරීන් උනත් ඒගොල්ලන්ගේ ඇටිටියුඩ්ස් එහෙමත් නැත්නම් ඒගොල්ලන්ගේ ආකල්ප පිළිබඳ අපි කරපු ප්‍රශ්නාවලියේදී සමහර අය උත්තර දීලා තිබුණා සමහර වෙලාවට ගෑණියෙක් පිරිමියෙක්ගෙන් ගුටි කෑවට කමක් නැහැ කියලා. සමහර හැසිරීම් වලින් ගෑනු කෙනෙක් පිරිමියෙක්ට ගුටි කන එක එක්ස්කියුස් කරන්න පුළුවන් කියලා. සමහර කට්ටියකට ඕක කියලා දාලා තිබුණා. තවත් එක ප්‍රශ්නයක් මම අහලා තිබ්බා. ඔයගොල්ලෝ හිතනවාද ගැහුවට පස්සේ මහත්තයා ඇත්තටම ඇවිල්ලා අවංකවම මම ඔයාගෙන් සමාව ඉල්ලනවා. මට සමාව ඉල්ලනවා කියලා කිව්වොත් ඔයා එක්ස්කියුස් කරලා ඒක අමතක කරලා දාන්න පුළුවන් කියලා. ඇත්තටම අපේ සමහර පෞල් සෞඛ්‍ය සේවා නිලධාරීන් කිව්වා ඔව් ඒගොල්ලෝ ඇවිල්ලා පස්සේ සමාව ඉල්ලනවා නම් ගැහුවට කමක් නැහැ. සමාව දෙන්න පුළුවන්. හැබැයි අපි ස්ත්‍රී පුරුෂ සමාජභාවය කියන එක ගෙදරින් උගන්නලා හයිය හත්තිය තියෙන සැර පරුෂ හිංසනයට ඕන වෙලාවක හිංසනය කරන්න පුළුවන් ආකාරයේ දැඩි චරිතයක් වෙන පුතෙක් හදද්දී අම්මා තාත්තටම රැයට හැරිලා කල්පනා කරන්න වෙනවා මගේ දුව යාගේ මහත්තයාගෙන් ගුටි කනවද දන්නේ නැහැ කියලා. ඒකයි මේකෙන් කියන්නේ the violence we teach our sons in teaching them to be men is the same that keeps us up at night worrying about our daughters. ඉන්සාව බොහොඳට මතක තියාගන්න. බොහෝ වෙලාවට ඔබ
අම්මා තාත්තා කෙනෙක් වෙන්න පුළුවන්. ඔබ සමාජයේ වැදගත් නිලධාරියෙක් වෙන්න පුළුවන්. සමාජයට කෙසේ වෙතත් ඔබට වැදගත් පුද්ගලයෙක් වෙන්න පුළුවන්. ඔබ සමාජයට දෙයක් කරන්න උත්සාහ කරන කෙනෙක් වෙන්න පුළුවන්. ඔබ ප්‍රජාව වෙනුවෙන් මහන්සි වෙන කෙනෙක් වෙන්න පුළුවන්. ඔබ අනිත් කෙනාගේ මූණට සිනාවක් දෙන්න උත්සාහ කරන කෙනෙක් වෙන්න පුළුවන්. ඒ නිසා ඔබේ පුතාට පිරිමියෙක් අපි බලාපොරොත්තු වෙන අර ජෙන්ඩර් ස්ටීරියෝටයිප් එක ගෙදර ඉඳලා දෙන්න එපා. ඒක දුන්නොත් කවදාරි දවසක ඔබට තැවෙන්න වෙනවා. ඔබේ ගෙදර ඉන්න දුව රැට නිදාගත්තාම එයාගේ මහත්තයාගෙන් ගුටි කනවත් දන්නේ නැහැ කියලා අපිට හිතන්න. ඉතින් වයලන්ස් කියන එක. එහෙමත් නැත්නම් මේ ස්ත්‍රී පුරුෂ සමාජ භාවය නිසා වෙන බල අරගලේ. එහෙමත් නැත්නම් බලය වැඩි කෙනා විසින් අනිත් කෙනාව පාගා දැමීම කියන එක අපි තමයි ගෙදර ඉඳන් ඒගොල්ලන්ට පුරුදු කරන්නේ. ඉතින් මේ සුප්‍රසිද්ධ කියවනක් ඊළඟට ඕගොල්ලෝ හැමෝම දන්නවා ඇති මේ ප්‍රසිද්ධ චරිතයක් නේ බරක් ඔබාමා. බරක් ඔබාමා තමයි ඇත්තටම ඇමරිකාවේ ජනාධිපති වුණාට පස්සේ යාගේ විශේෂ ප්‍රතිපත්තියක් තිබුණා ස්ත්‍රී පුරුෂ සමාජභාවය. එහෙමත් නැත්නම් ජෙන්ඩර් බේස් වයලන්ස් කියන එක වළක්ව ගන්න ඕන කියන එක. එතකොට එයා කියනවා අපි අපේ ගෑනු ළමයි පහත් වෙලා හදනවද? එහෙම නැත්නම් පිරිමි ළමයි මහා ශක්තිවන්තයෝ කරනවද? නමුත් අපි ඉඩ දෙන්න ඕනේ ඇත්තටම ඒකටද? එහෙමත් නැත්නම් අපි ඉඩ දෙන්න ඕනේ දෙයක් දිහා දැක්කහම විවේචනාත්මකව බලලා ඒකට කතා කරන්න පුළුවන් දුවෙක් හදන්නත් සමහර වෙලාවට දුක හිතුනාම අඬන්න පුළුවන් පුතෙක් හදන්න. ඒක තමයි විය යුත්තේ. මොකද හැංගීම් දැනීම් සමහරලාට දුක හිතෙන දේවල් සමහරට සමාජයේ පීඩාවන්නට ලක්වීම ඔබට එන ස්ට්‍රෙසස් ඔබට ලැබෙන ආතතීන් මහත්තුරුන්ට නෝන්ලාට දෙගොල්ලන්ටම පොදුයි. එතකොට ඒක ඉතා සාධාරණයි. මහත්ෙක් වුණාම යා වේදනාව දරා ගන්න ඕනේ කියන එක. පුතෙක් වුණාම අඬන්න එපා කියන එක. අපිට එහෙම කියන්න බෑ. එයාට අනන්න අයිතියක් තියෙනවා. එනිසා Mr. Barack Obama කියනවා we need to keep changing the attitude that raise our girls to be demure and our boys to be assertive, that criticizes our daughters for speaking out and our sons for shedding a tear. අපි උත්සාහ කරන්න ඕනේ යන්න ඒකට. තැනකදී කතා කරන්න පුළුවන් දුවෙක් හදන්නත් දුකකදී අඬන්න පුළුවන් පුතෙක් හදන්නත්. So we need to keep changing the attitude that punishes women for their sexuality and rewards men for theirs. ඒ නිසා ප්‍රචණ්ඩත්වය කියන එක අපි කොයිම වෙලාවකවත් අගය කළ යුතු නැහැ. ප්‍රචණ්ඩත්වය වළක්වා ගැනීමට තමයි අපි හැම වෙලාවෙම උත්සාහ කළ යුතු වන්නේ. ඊළඟට මේ ඉන්නේ කොෆි අනන්. ඔබ දන්නවා ඇති කොෆි අනන්. මේ ලෝකේ ප්‍රසිද්ධ මිනිස්සු ඇත්තටම මේ ස්ත්‍රී පුරුෂ සමාජභාවය කියන එක ගොඩාක් රටවල් වල කතා වෙන එකක්. ඇත්තටම අපි අපේ ආසියාතික රටවල් වලට තාමත් මේක ඇවිල්ලා තියෙන අඩුයි. නමුත් ගොඩක් යුරෝපියන් රටවල් වල ගොඩක් ඇමරිකානු රටවල් වල සමහර තැන්වල ඒගොල්ලෝ හරි දරුණුවටම කතා කරන මාතෘකාවක් තමයි මේ gender based violence. එහෙමත් නැත්නම් ස්ත්‍රී පුරුෂ සමාජභාවය නිසා වන හිංසනය වළක්වා ගත යුතුයි කියන එක. Mr. Kofi Annan කියනවා gender equality is more than a goal in itself. It is a precondition for meeting the challenge of reducing the poverty, promoting sustainable development and building good governance. බෘතේරේ ඉස්සරහට මම කියන්නම් ස්ත්‍රී පුරුෂ ප්‍රචණ්ඩත්වය මත නැත්නම් ස්ත්‍රී පුරුෂ සමාජභාවය නිසා හටගන්නා හිංසනය කියන එක රටක දුප්පත්භාවයට හේතු වෙන්න පුළුවන්. රටක දියුණුව ඇන හිටින්න හේතු වෙන්න පුළුවන්. රටක් තුළ හොඳ නායකත්වයක් නොහදන්න හේතුවක් වෙන්න පුළුවන්. ඒ නිසා අපි හැම වෙලාවෙම උත්සාහ කරන්න ඕනේ හැම කෙනෙකුටම නිසි වටිනාකමක්, නිසි ගරුත්වයක්, නිසි වැලියු එකක් එහෙමත් නැත්නම් අදාළ කෙනාට ලබා දිය යුතු නිසි ගරුත්වය ලබා දෙන නිසා gender based violence එහෙමත් නැත්නම් ස්ත්‍රී පුරුෂ සමාජභාවය නිසා වන හිංසනය වළක්වා ගැනීමට නම් අපි ස්ත්‍රී පුරුෂ සමාජභාවය කියන එක තේරුම් අරගෙන ඒ තුලින් අපි බලාපොරොත්තු වෙන ස්ත්‍රී පුරුෂ සමාජභාවයට රාමුවක් නොහදා ඉන්න උත්සාහ කළ යුතුයි. මේ රාමුවට එක්කෙනෙක්ව ෆික්ස් කරොත් අපි බලාපොරොත්තු වෙනවා මේ රාමුවේ ඔයා ඉන්න ඕනේ. මේ රාමුවේ ඔයා නැත්තම් ඔයා දඬුවම් ලබන්න ඕනේ. ඒ නිසා ඔබටත් මටත් මං හිතන යුතුයකමක් වගකීමක් අපි හැමෝටම තියෙනවා. මේක අපි කොහොමද වළක්ව ගන්න කියන එක. දීප්ති දිගටම කන්ටිනියු කරගෙන යනවද නැත්තම් කොහොමද? ඩොක්ටර්ට තව කොච්චර වෙලාවක් වගේ ඕනේද? අපිට මේ next part එක අපිට ඊළඟ තව දවසක් අපි ගන්නවනේ next part අපිට තව කතා කරන්න අපි තව දවසක් ගන්නවා. අපිට මේකලා මහන්සියක් නැත්තම් මට උනන් තව චුට්ටක් කතා කරලා මේ නවත්තන්න පුළුවන්. නැත්තම් දැන් නිදිමතයි වගේ නම් ගැටලුවක් නැහැ. දැන් 10:35යි ඩොක්ටර් 10:45 වෙනකම් කරමුද අපි? හරි. එහෙනම් මේකත් ඉතා වැදගත් කාරණා. අපි චුට්ටක් කල්පනා කරලා බලමු. දැන් ගැහැණු කෙනෙක් සහ පිරිමි කෙනෙක් ගත්තාම ස්ත්‍රී සහ පුරුෂයෙකුගේ ජීවිත life expectancy එහෙමත් නැත්නම් උපතේදී අපි තීරණය කරනවා මනුස්සයෙක් මෙච්චර කාලයක් ජීවත් වෙනවා කියලා. ඒතර ලංකාවේ ගත්තොත් ලංකාවේ සාමාන්‍යයෙන් පිරිමි කෙනෙක් ජීවත් වෙන වයස් කාලේ වයස අවුරුදු 72යි. ලංකාවේ පිරිමි කෙනෙක් උපතේදී අපි නිර්ණය කරනවා ඔයා ජීවත් වෙන්නේ වයස අවුරුදු 72යි. හැබැයි කාන්තාවක් ජීවත් වෙන වයස අවුරුදු 79ක්.
එතකොට එයා පිරිමි කෙනෙකුට වඩා වයස අවුරුදු 7ක් ජීවිතේ වැඩි කාලයක් ජීවත් වෙනවා. ඒතර සාමාන්‍යයෙන් ලයිෆ් එක්ස්පෙක්ටන්සි එනවත් නැත්තම් අපි බලාපොරොත්තු වෙන වයස් කාලේ පිරිමි කෙනෙක්ගේ අඩුයි, ගැහැණු කෙනෙක්ගේ වැඩි. ලෙඩ රෝග ගත්තත් සාමාන්‍යයෙන් පිරිමි කෙනෙකුගේ ලෙඩ රෝග සෑදීමේ සම්භාවිතාවය අඩුයි, නමුත් ගැහැණු කෙනෙකුගේ වැඩි. හැබැයි අනතුරු, ඉන්ජරිස්, පොයිසනින් එහෙමත් නැත්තම් දැන් පිරිමි කෙනෙක් සාමාන්‍යයෙන් හැම වෙලාවෙම ගන්න රිස්කි බිහේවියර් එකක්. අවදානම් සහිත බිහේවියර් එකක්. ඒ නිසා ගොඩක් වෙලාවට ඒගොල්ලෝ ඉන්ජරිස් වලින් ඒගොල්ලන්ට ඉන්ජරිස් වෙන ප්‍රමාණය වැඩි. ඔය ඉන්ටෙන්ෂනල් and non intentional කියන්නේ අපි හිතලා කරන අනතුරු සහ අපිට නොහිතා වෙන අනතුරු ඉන්ජරිස් තියෙනවා. ඇකියුට්ලි වෙන ඒවා සහ කාලාන්තරයක් තිස්සේ වෙන්න පුළුවන් ඉන්ජරිස්. එතකොට සමහරලාට දැන් ඔබ ලංකාව කල්පනා කරලා බලුවොත් දවසකට ලංකාවේ RTS එහෙමත් නැත්නම් road traffic accidents විශාල ප්‍රමාණයක් සිද්ධ වෙනවා. ඒතර සාමාන්‍යයෙන් අපි කියනවා 12000ක් ඇඩ්මිට් වෙනවා කියලා මාසෙකට ලංකාවේ RTS එහෙමත් නැත්නම් රියානතුරු නිසා. ඒතර රියානතුරු වලට ගොඩක් වෙලාවට මුහුණ පාන්නේ පිරිමි අය. ඇයි හේතුව? ඒගොල්ලෝ තමයි හුඟක් වෙලාවට අවදානම් බිහේවියර්ස් ගන්න. ඒ කොල්ලෙක් වුණාම වේගෙන් බයිසිකලේ යන්න පුළුවන්. බයිසිකලේ යන ගම රෝදි උඩට උස්සන්න පුළුවන්. නේ? කොල්ලෙක් වුණාම අයියෙන් සද්ද දාගෙන සයිරන්සරේ සද්ද කරාගෙන අනිත් වාහන ටික ඔක්කොම ඕවර්ටේක් කරගෙන පිරිමි කෙනෙකුට සමහර වෙලාවට වාහනේ ඩ්‍රයිව් කරන්න ඉතල පාරේ තියෙන සේරම වාහන ටික ඕවර්ටේක් කරන් යන්න ඕනේ කියලා. ගොඩක් වෙලාවට අවදානම් හැසිරීම රිස්කි බිහේවියර්ස් පිරිමි අය ගන්නවා. ඒ නිසා ඒගොල්ලන්ට සිදුවන අනතුරු ප්‍රමාණය වැඩි. ඉන්ටෙන්ෂනලි එහෙමත් නැත්නම් non intentionally වෙන අනතුරු ප්‍රමාණය වැඩි. ඒතර ඒගොල්ලන් සමහරවිට කරන රැකියාව නිසා ඒගොල්ලන්ට toxic occupational exposure එකක් අපි කල්පනා කරන ලංකාවේ. ඔය කෙමිකල්ස් ආශ්‍රිතව කරන රැකියාවන්, කඳු නැගීම් කරන රැකියාවන්, බර වැඩ කරන රැකියාවන්, ගල් කඩන රැකියාවන් විශේෂයෙන්ම ගොඩක් වෙලාවට ඒ වගේ අපහසු වෘත්තීන් වල යෙදෙන්නේ පිරිමි අය. ඒ නිසා ගොඩක් වෙලාවට රසායන ද්‍රව්‍ය නිසා වෙන occupational exposures එහෙමත් නැත්නම් විසවීම ගොඩක් වෙලාවට වෙන්නේ පිරිමි අයට කාන්තාවන්ට වඩා. මරණය ගැන කල්පනා කළ බලුවොත් ගොඩක් වෙලාවට mortality එහෙමත් නැත්නම් මරණ ප්‍රමාණය පිරිමි අයගේ වැඩි කාන්තාවන්ට වඩා. හැබැයි අනිත් පැත්තට social discrimination එහෙමත් නැත්නම් සමාජය තුළ වැඩි ප්‍රමාණයක් අසහනයට අපහාසයට ලක් වෙන්නේ ගැහැණු අය තමයි පිරිමින්ට වඩා. ඉතින් මේක තමයි ඇත්තටම අපි දකින සමාජයේ දැනට තියෙන මේක තමයි අපි ගාව තියෙන සියලුම data වලින් statistics වලින් ඇත්තටම ලෝකයේ ගත්තත් ලංකාව ගත්තත් බොහෝ රටවල යන්නේ මේ විදිහට. ඉතින් ඒ නිසා සමහරලාට අපි හිතනවා ඇයි පිරිමි කෙනෙක්ගේ ආයු කාලය 72ක් වෙලා ගැහැණු කෙනෙක්ගේ ආයු කාලය 79ක් වෙන්නේ. ඔබ කල්පනා කරන්න ගොඩක් වෙලාවට පිරිමි අය හුඟක් වෙලාවට හැදෙන ලෙඩ රෝග වලින් මැරෙනවා. ඒගොල්ලන්ට සමහරට heart attack එකක් හැදෙනවා. ඒගොල්ලන්ට pressure වැඩි වෙලා තියෙනවා. ඒගොල්ලන් අනතුරකට ලක් වෙනවා. ඒ නිසා ඒගොල්ලෝ අඩු ආයු කාලයක් තමයි ජීවත් වෙන්නේ. හැබැයි ගැහැණු කෙනෙක් ගත්තොත් ගැහැණු කෙනෙක් 79ක් ඉන්නේ අය. එයාට heart attack එකක් හැදෙන්න ගොඩක් කාලයක් යනවා. ගොඩක් වෙලාවට ඒගොල්ලන්ට තියෙන බෙල්ලේ අමාරු, කොන්දේ අමාරු, දණහිසේ අමාරු. ඒ අමාරු නිසා ඒගොල්ලෝ මැරෙන්නේ නැහැ. ඒගොල්ලන්ට තියෙන මැරෙන අමාරු නෙමෙයි ගොඩක් වෙලාවට. එනිසා ඒගොල්ලෝ ගොඩ කාලයක් ජීවත් වෙනවා. පිරිමි කෙනෙකුට වඩා අවුරුදු 7ක 8ක වගේ වැඩි කාලයක් කාන්තාවක් ජීවත් වෙනවා. හැබැයි පිරිමි අයට හැදෙන්නෙම ටක් ගාලා මැරෙනවා. ඒ නිසා දැන් ලංකාවේ ගත්තොත් දවසකට අපේ NHS එකේ එහෙමත් නැත්නම් ජාතික රෝහලට 176 දෙනෙක් පුරුෂයන් ඇඩ්මිට් වෙනවා, පිරිමි අය ඇඩ්මිට් වෙනවා chest pain එහෙමත් නැත්නම් heart එකේ මොනියම් හෝ ඒගොල්ලන්ගේ ප්‍රශ්නයක් නිසා හෘද ආබාධයක්, හෘදයේ කැක්කුමක් එහෙම නැත්නම් පපුවේ යම්කිසි හට ගන්නා වේදනාවක් නිසා දවසකට 176 දෙනෙක් ජාතික රෝහලට ඇඩ්මිට් වෙනවා. ඒ නිසා සාමාන්‍යයෙන් ඉක්මනට මැරෙන්න තියෙන හේතු කාරණා ගොඩක් වෙලාවට සකස් වෙන්නේ පිරිමි අයට කාන්තාවන්ට වඩා. ඒ නිසා තමයි කාන්තාවන් පිරිමි අයට වඩා වැඩි කාලයක් ජීවත් වෙන්නේ. ඉතින් දැන් මේ සෙක්ස් එකෙන් එහාට ගියපු එහෙමත් නැත්නම් අපි මේ බලාපොරොත්තු වෙන ස්ත්‍රී පුරුෂ භාවයෙන් එහාට ගිය ස්ත්‍රී පුරුෂ සමාජ භාවය නිසා ගොඩක් වෙලාවට අපිට වෙන්නේම මේ අපි දෙගොල්ලෝ අතර යම්කිසි බලයේ එහෙමත් නැත්නම් එක්කෙනෙක් අනිත් එක්කෙනාට වඩා බලයෙන් වැඩි. එක්කෙනෙක් අනිත් එක්කෙනාට සමාන නැහැ. ඉතින් මේ අසමාන වීම බලයේ අනිත් කෙනා බලයෙන් වැඩි වීම කාන්තාවට වඩා සමහරට පුරුෂයා බලයෙන් වැඩිවීම මේ සියලු කාරණා නිසා ස්ත්‍රී පුරුෂ සමාජ භාවය තුළින් අර ලොකු power difference එකක් එහෙමත් නැත්නම් දෙන්න අතර තියෙන power difference එක නිසා තමයි gender based violence එහෙමත් නැත්නම් ස්ත්‍රී පුරුෂ සමාජ භාවය නිසා සිදුවන හිංසනය කියන එක හැදෙන්න පටන් ගන්න. ඒත් ස්ත්‍රී පුරුෂ සමාජ භාවය නිසා සිදුවන හිංසනය එහෙමත් නැත්නම් gender based violence gender based violence මොකක්ද කියන්නේ නිකන් මට හිතෙනවා මුලින් නිකන් පොඩි මේ වගක් දීලා සමහරට අපි ඉස්සරහ ස්ලයිඩ් එකෙන් නවත්තමු. ඒතර මම ඊළඟට ඔයගලන්ට කියා දෙන්නම් කොහොමද ස්ත්‍රී පුරුෂ සමාජ භාවය නිසා හිංසනය මොන ආකාරයකටද වෙන්නේ කියලා.
අපි කියනවා මොන්නයම්ම හෝ අපේ ස්ත්‍රී පුරුෂ සමාජභාවයේ මත පදනම් වෙමින් මොන්නයම් හෝ කෙනෙකුට මොන්නයම් හෝ ආකාරයේ හිංසනදායී ක්‍රියාවක් වෙනවා නම් ඒකට අපි කියනවා ස්ත්‍රී පුරුෂ සමාජභාවය නිසා සිදුවන හිංසනය කියලා. ඒතර මේ හිංසනය වෙන්නේම අපි අතර තියෙන අපේ ස්ත්‍රී පුරුෂ සමාජභාවයේ තියෙන වෙනස්කම් සහ අපි අතර තියෙන බලයේ වෙනස්කම හේතු කොටගෙන. ඒතර ගොඩක් වෙලාවල් වලට ස්ත්‍රී පුරුෂ සමාජභාවය වෙන්න පුළුවන් ක්‍රම ගොඩක් තියෙනවා. සමහරවිට අපි හිතන්නේ ස්ත්‍රී පුරුෂ සමාජභාවය එහෙමත් නැත්නම් ස්ත්‍රී පුරුෂ සමාජභාවය නිසා වෙන ප්‍රචණ්ඩත්වය හෝ හිංසනය ගහනවා මරනවා විතරයි කියලා. ෆිසිකලි වෙන දේවල් එහෙමත් නැත්නම් ශාරීරිකව වෙන දේවල් විතරයි කියලා. ඇත්තටම අපි කල්පනා කරලා බැලුවොත් ස්ත්‍රී පුරුෂ සමාජභාවය නිසා වෙන හිංසනය ක්‍රම 6ක් තියෙනවා. ඒකේ පළවෙනි ක්‍රමය තමයි අපි කියන්නේ ශාරීරික වෙන හිංසනය. දෙවෙනියට අපි කියනවා මානසිකව සිදුවන හිංසනය. තුන්වෙනියට අපි කියනවා ඒගොල්ලන්ට සමාජීය වශයෙන් වන හිංසනය. හතරවෙනියට අපි කියනවා ඒගොල්ලන්ට මූල්‍යමය වශයෙන් වන හිංසනය. පස්වෙනියට අපි කියනවා ඩිජිටල් ඇබියුස්. එහෙමත් නැත්නම් ඒගොල්ලන්ව දැන් ඉස්සරට වඩා මේක ගොඩාක් වැඩි. දැන් සමහර වෙලාවල් වලට යාළුලා ඉන්න කපල් එකක් ගත්තත් ඔබ හිතන්නේ සමහරලාට පිටින් ළමයි කොහේ හරි ගිහින් ඉන්න ගෑනු ළමයි පිටින් ළමයි පාරට බැස් වෙලාව ඉඳන් අහන්නේ වා කොහෙද ඉන්නේ? වා කොහෙද ඉන්නේ? වා කාත් එක්කද ඉන්නේ? වා කීරද ගෙදර ඉන්නේ? කො වීඩියෝ කෝල් එකක් ගන්න. ඔයා ඉන්න තැන මට පෙන්නන්න. එතකොට ඩිජිටලි ඇබියුස් කරනවා. දැන් සමහර වෙලාවල් වලට තමන් කැමති ස්ත්‍රිය තමන්ට අපි කියනවා සමහරවිට මේක දරුවෝ අතරත් ඇත්තටම පාසල් අතර අපි විශේෂයෙන්ම දකින කාරණයක්. ෆොටෝස් එවන්න කියනවා මොන හරි ඒකට මට ඔයා බලන්න ඕනේ පින්තූරයක් දාන්න කියනවා. ওই පින්තූරයක් අල්ලගෙන ඊට පස්සේ මේ පින්තූරේ මම ඔයා බ්ලැක්මේල් කරනවා. ඔයා මම මේ කියන තැනට නොආවොත් මම මේ පින්තූරේ හැමතැනටම ෂෙයා කරනවා. ඒත් මේ ආකාරයට ගොඩක් වෙලාවට අපි ඩිජිටලි ඇබියුස් කරනවා. එහෙමත් නැත්නම් දුරකථනය හරහා ඇබියුස් කරනවා. ඊළඟට 6 වෙනි කාරණාව අපි කියනවා controlling behaviors. ඒ කියන්නේ සමහර වෙලාවලට සමහරවිට මහත්තයා කැමති නැහැ නෝනා යාළුවෙක් එක්ක කතා කරන්න. ඒතර එයා කැමති එයාව අයිසොලේට් කරගෙන තියාගන්න. එයා කැමති නැහැ එයා යාළුවෝ ආශ්‍රය කරනවට. එයා කැමති නැහැ එයා ගමනක් යනවා. සමහරු මහත්තුරු කැමති නැහැ. ඇත්තටම තමන්ගේ නෝනාගේ දෙමාපියන්ට සැලකන්නට. සමහරු මහත්තුරු අකමැති එයාගේ නෝනා පිට කැමති ඇඳුමක් ගන්නවට. සමහරු මහත්තුරු අකමැති එයාගේ නෝනා ඇත්තටම එයාගේ සහෝදරියට කෝල් එකක් දෙනවට. සමහරට එයා කැමති මේ යාළුවෙක් එක්ක විනාඩි 10ක් කතා කරනවා. සමහරට මහත්තයා කැමති නැහැ. සමහර වෙලාවට මහත්තයා බලන්න අකමැති කතාවක් නෝනා බලනවා නම් මහත්තයා ඒකට කැමති නැහැ. ඉතින් ඒ නිසා controlling behaviors ඒකත් එක ආකාරයක ස්ත්‍රී පුරුෂ සමාජභාවය නිසා වෙන හිංසනයක්. ඒතර අපි ස්ත්‍රී පුරුෂ සමාජභාවය නිසා වෙන හිංසනය ගොඩක් වෙලාවට පොදු ස්ථානවල වෙන්නත් පුළුවන්. පෞද්ගලික ස්ථානවල වෙන්නත් පුළුවන්. පවුල තුලම වෙන්නත් පුළුවන්. අපි වැඩ කරන ස්ථානයේ වෙන්නත් පුළුවන්. අපි ඉගෙන ගන්න තැන වෙන්නත් පුළුවන්. අපේ ප්‍රජාව තුල වෙන්නත් පුළුවන්. සමහරවිට අපි ආශ්‍රය කරන ළඟින්ම ආශ්‍රය කරන අපේ ඉන්ටිමේට් පාර්ට්නර් එහෙමත් නැත්නම් අපේ සමීප සහකරු සම්බන්ධතාවයේ තුල උනත් අපිට ස්ත්‍රී පුරුෂ සමාජභාවය නිසා වෙන හිංසනය වෙන්න පුළුවන්. ඉතින් ඇත්තටම අපි කල්පනා කරලා බැලුවොත් ලෝකෙ ගත්තොත් ලෝකෙ අපි සාමාන්‍යයෙන් කියනවා කාන්තාවන් 3න් 1කට මොනියම් හෝ ආකාරයකට ස්ත්‍රී පුරුෂ සමාජභාවය නිසා වන හිංසනයක් සිද්ධ වෙනවා කියලා. ලංකාවේ කල්පනා කරලා බැලුවොත් ඒ ස්ත්‍රී පුරුෂ සමාජභාවය නිසා වන හිංසනයේ ඇතුළේ වැඩි වශයෙන්ම සිද්ධ වෙන හිංසනයට අපි කියනවා ගෘහස්ත හිංසනය කියලා. ඒතර ගොඩක් වෙලාවට ගත්තාම අපේ ලංකාවේ ගත්තත් සමාජය තුළ වැඩි ප්‍රමාණයක් ඇත්තටම gender based violence එහෙමත් නැත්නම් ස්ත්‍රී පුරුෂ සමාජභාවය තුළ වන හිංසනයේ වැඩිපුරම අඩංගු වෙන්නේ ගෘහස්ත හිංසනය. ඒතර අපි කියනවා කාන්තාවන් 4ක් ගත්තොත් කාන්තාවන් 4න් එක්කෙනෙක් මොනියම් හෝ ආකාරයක ගෘහස්ත හිංසනයකට ලක් වෙනවා කියලා. ඒතර ගෘහස්ත හිංසනය අපි කල්පනා කරනකොට ඒක සමහර වෙලාවලට මහත්යගෙන් නෝනාට වෙන හිංසනය විතරක්ම නෙමෙයි. ගෘහස්ත හිංසනය තුළ ඒ පවුල ඇතුළේ ඉන්න නැන්දම් මාගෙන් මාමාගෙන් සමහර තමන්ගේ සහෝදර සහෝදරියන්ගේ තමන්ගේ ගෙදර ජීවත් වෙන කවුරු හරි කසින් කෙනෙක්ගේ මේ හැම කෙනෙක්ගෙන්ම අපිට ගෘහස්ත හිංසනය සිද්ධ වෙන්න පුළුවන්. ප්‍රධාන වශයෙන් දැන් gender based violence එහෙමත් නැත්නම් ස්ත්‍රී පුරුෂ සමාජභාවයේ තුල වැඩි ප්‍රමාණයක්ම සිද්ධ වෙන ගෘහස්ත හිංසනයේ වැඩිම ප්‍රමාණයක් සිද්ධ වෙන්නේ සමීප සහකරු සම්බන්ධතාවයේ වෙන හිංසනය. එහෙමත් නැත්නම් එක පාර්ට්නර් කෙනෙක් අනිත් පාර්ට්නර්ට හැම වෙලාවෙම අහිත කරවීම. එක පාර්ට්නර් කෙනෙක් අනිත් පාර්ට්නර්ට හිංසා පැමිණවීම. එතකොට මේක හිතන්න එපා අපිට මේ හිංසාවට ලක් වෙන්න පුළුවන් අපි කසාද බඳලා ඉන්න මහත්තයාගෙන් විතරක් නෙමෙයි.
සමහරලාට ඔබ ඩේට් කරන, ඔබ සමහරලාට කෙනෙක් එක්ක කතා කරනවා, ඔබ සමහරලාට කෙනෙක් එක්ක කෑමක් ගන්න එළියට යනවා, ඔබ සමහරට කෙනෙක්ට ආදරය කරනවා, ඔබ සමහරට තාම කසාද බැඳලා නැහැ. ඒතර මේ ඔබ ලිවිං ටුගෙදර් පාර්ට්නර් වෙන්න පුළුවන් ඔබේ. සමහරලාට ඔබ ඩේට් කරන ඔබේ බොයිෆ්‍රෙන්ඩ් වෙන්න පුළුවන්. සමහරට ඔබ කසාද බැඳලා ඉන්න ඔබේ ස්වාමිපුරුෂයා වෙන්න පුළුවන්. ඒ වගේම සමහරලාට ඔබ කලින් යාළුවා හිටපු එහෙම ළමයා වෙන්නත් පුළුවන්. ඔබ බලන්න ලංකාවේ ඉන්ටිමේට් පාර්ට්නර් වයලන්ස් එහෙමත් නැත්නම් සමීප සහකරු සම්බන්ධතා නිසා විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ කී දෙනෙක්ට පිහියනුම් වුණාද? නේ? ගෙවල් වල ඉන්න සමහරට කලින් යාළුවා හිටපු මහත්තුරු ඇවිල්ලා දැන් කසාද බැඳලා ඉන්න නෝන්ලාව කොච්චර පිහියනුම් වලින් මරලා ගිහින් තියෙනවද? ඔබට මතකයි නම් ඉතා ප්‍රසිද්ධ කතාවක් ලංකාවේ තිබුණා අර කඳුල නිවන් නම් නිතමුණුත් එමනවා නම් තනියට ඉන්නම් තනි නොකරනවා නම් ඒ ප්‍රසිද්ධ ගායිකාවක් සමහරට ඔබට මතක් වෙන ඇති අයගේ නම මට නම මතක් වෙන්නේ ඒ ප්‍රසිද්ධ ගායිකාවක්. එතකොට එයා දැඩි ලෙස ගෘහස්ත හිංසනයට ලක් වෙච්ච චරිතයක්. එයා ලස්සන සින්දු කියනවා කොච්චර සමාජය තුළ ප්‍රසිද්ධ චරිතයක් වුණත් දැඩි ලෙස තමන්ගේ ගෘහය ඇතුලේ ගෘහස්ත හිංසනයට ලක් වූ කෙනෙක් විශේෂයෙන්ම තමන්ගේ මේ සමීප සහකරු එහෙමත් නැත්නම් තමන්ගේ ස්වාමිපුරුෂයා නිසා. ඉතින් ඇයට අපි පුළුවන් තරම් උදව් උපකාර කළා. ඇය ශ්‍රී ලංකාවේ තියෙන 2005 අවුරුද්දේ නිෂ්පාදනය කරපු පනතක්. ඒකේ තියෙන ගෘහස්ත හිංසනයේ වැළැක්වීමේ පනත කියලා එකක්. ඒ අනුව ඇයට පොලිසියෙන් උසාවියෙන් ආරක්ෂාවක් ලැබිලා තිබුණා. අවුරුද්දක් ගානේ ඇය ඒ ආරක්ෂාව දික් කරමින් හිටියා. නමුත් එක අවුරුද්දකදී ඇයට ඒ ආරක්ෂාව සතියක් ඇතුළත දික් කරගන්න ප්‍රමාදයක් වුණා. ඒ සතිය ඇතුළත එයාගේ ස්වාමිපුරුෂයා ගෙදරට ඇවිල්ලා එයාට කතුරකින් මං හිතන්නේ උඩ ප්‍රමාණයක් 70 වතාවද කොහෙද ඇනලා කතුරේ අපි මේ කොළ කපන සිසයකින් ඇනලා මරලා තිබුණා. ඒ නිසා ගෘහස්ත හිංසනය තුලත් වැඩිපුරම හිංසනයට ලක් වෙන්නේ සමීප සහකරු සම්බන්ධතා. නිසා ඔබ හිතන්න එපා ගෙදර ඉන්න මහත්යන් විතරක් නෙමෙයි සමහරට ඔබ කලින් යාළුවා හිටපු පිරිමි ළමයා වුණත් ඔබට ඇවිල්ලා හිංසනයට ඔබ පමුණවන්න පුළුවන්. ඒ වගේම මේ ඉන්ටිමේට් පාර්ට්නර් වයලන්ස් කියන එක ගැහැණු පිරිමි දෙකළු අතර විතරක්ම නෙමෙයි. සමහර වෙලාවට ඒගොල්ලෝ හෝමෝසෙක්ෂුවල් වෙන්න පුළුවන්. බයිසෙක්ෂුවල් වෙන්න පුළුවන්. හෙටරොසෙක්ෂුවල් කියන්නේ සාමාන්‍ය ලෝකෙ පිළිගත් විදිහට ගැහැණු කෙනෙක් සහ පිරිමි කෙනෙක් අතර තියෙන සම්බන්ධතාවය. හෝමෝසෙක්ෂුවල් සමරිසි සම්බන්ධතා සමහරට ගැහැණු වෙන්න පුළුවන්, සමහරට පිරිමි වෙන්න පුළුවන්. සමහරට දෙකොට්ටාසයෙන් එක්ක ආශ්‍රය කරනවා. බයිසෙක්ෂුවල් සම්බන්ධතා. එහෙම ඒවත් ලෝකෙ තියෙනවා. ඉතින් ඒ නිසා ඔය කොයිම ආකාරයකට හෝ සමීප සහකරු සම්බන්ධතාවය නිසා අපිට ගෘහස්ත හිංසනයකට එහෙමත් නැත්නම් ස්ත්‍රී පුරුෂ සමාජභාවය නිසා වන හිංසනයකට ලක් වෙන්න පුළුවන්. ඉතින් මං හිතන්නේ දීප්තිමිස් අපි එතනින් නවත්තමු නේද? අපි ඊළඟ ලෙක්චර් වාරයේදී මං හිතන්නේ ඊළඟ එකට යම් කියලා. ඔව් මම හිතන්නේ එහෙම හොඳයි කියලා. මොකද අපිට 114ක් වගේ ප්‍රමාණයක් ඇත්තටම හිටියා. හරිම සතුටුයි. දැන් මේ වෙනකනුත් ඇඳිලා හිටියා. දැන් ටික ටික ඩ්‍රොප් වෙගෙන යනවා. අපේ ටයිමින් එක බලනකොට මම හිතනවා අපි අද මෙතනින් මේ ඉවර කරලා මේ මම හිතන්නේ ડોක්ටර්ට කම්ෆර්ටබල් නේද මේ කොටසින්? ඉට්ස් ඕකේ නේ මෙතන ඉඳලා අපිට රයිට් ඕකේ. හරි. එහෙනම් අපි ඉක්මනින්ම ඉස්සරහා දිනේ දැනුම් දෙනවා. එතුමිය එක සාකච්ඡා කරලා මම හිතන්නේ තාමත් වටිනාම සහ මේ අද සමාජයට අවශ්‍යම කාරණාවක් ඇයත් එක්ක කතා කරලා මේ මාතෘකාව අපි යෝජනා කරලා ගත්තේ. ඉතින් ડોක්ටර්ගේ ඒරියා එක. ඉතින් ඒ නිසා මේ ෆීල්ඩ් එකේ ඒ නිසා අපිට මම හිතන්නේ තව ඉස්සරහට ගොඩක් දේවල් ඇයත් එක්ක එකතු වෙලා අපේ දැනුම මේ යාවත් කලින් කරගන්න පුළුවන්. ඒ වගේම මේක අත්‍යවශ්‍යයි අද සමාජයට. මම අපේ කමියුනිටි ලින්ක් එක දාලා තියෙනවා. ඒ වගේම අපේ වෙබ්සයිට් එක බලන්නත් ඔයගලන්ට chat box එකේ දාලා තියෙනවා. ඒකට පුළුවන් ඔයගලන්ට ගිහිල්ලා බලන්න. ඉතින් අපිත් එක්ක රැඳිලා දිගට ඉතුරු දවස් කීපෙදී අපේ වැඩ ගැන හැම දෙයක්ම අපි අපේ කමියුනිටි ස්මයිලින් කමියුනිටි එකේ ෂෙයා කරනවා ඔබට දැනුවත් වෙන්න. ඉතින් මෙතෙක් රැඳිලා හිටපු ඔබ සැමටත් අද අපේ ડોක්ටර් මහන්සි වෙලා ඉන්නේ දවසේ වැඩ ඔක්කොම කරලා ඒත් අපිත් එක්ක තාමත් ප්‍රාණවත්ව ඉන්න එක ගැන සතුටු වෙනවා. ඉතින් මමක් හැටියට බිරිඳක් හැටියට ඇය මේ සියලු කටයුතු කරන ගමන් අපිට මේ විදිහේ ඇයගේ වෙලාව කැප කරාට නැවත වරක් ඇයට ගෞරවයෙන් වාගේ ස්තුතිය පුද කරනවා. එන ඔයගොල්ලෝ හැමෝටම රැඳිලා හිටියට මම දන්නවා මේ දවස්වල ලෙක්චරින් යනවා එක්සෑම් අසයින්මන්ට්ස් හැම දෙයක්ම තියෙනවා ගෲප්ස් වල හැම කෙනාගේම. නමුත් ඒ හැමෝම අපි ෂෙයා කරාම ඒක ඉතාමත් වටින එකක් බව පවසමින් ජොයින් වුණා. ඒගොල්ලෝ හැමෝටමත් ස්තුතියි මේ වෙනකන් රැඳිලා හිටියට. ඉතින් නැවත අපි ඔයගොල්ලෝ හැමෝම හමු වෙමු. ඔයගොල්ලෝ හැමෝටම සුබ රාත්‍රියක් ප්‍රාර්ථනා කරනවා. හොඳයි. සුබ රාත්‍රියක් වේවා. Thank you, Doc. ඔයාලට මොනවා හරි ගැටලු තියෙනවා නම් මම හිතන්නේ මේ අපි ඊළඟ සෙෂන් එකේදී ප්‍රශ්න ටිකත් අරගෙන දෙන්න.
අනිවාර්යෙන් අපි මොනවා හරි රෙකෝඩින් එකක් ඔව් ගෲප් එකට දානවා. ඒකත් නැවත අහලා අපි නෙක්ස්ට් අනිවාර්යෙන් සෙක්ෂන් එකේදී අනිවාර්යෙන් ඩොක්ටර් එක්ක අපි පොඩි වෙලාවක් වෙන් කරගමු ඩොක්ටර් අනිවාර්යෙන්. එකට. සහ ඒගොල්ලන්ට මේ ඕනම ගැටලුවක් මේ සබ්ජෙක්ට් එක සම්බන්ධ ඕන ගැටලුවක් අහන්න පුළුවන්. සහ ඒගොල්ලන්ට අමතක වෙන මොන හරි දෙයක් තියෙනවා නම් මේ මැසේජ් එකක් දාලා හරි කියන්න මේ මිසස් දීප්තිට හරි. Thank you. හරි. ඔව් එහෙනම් Thank සියලු you දෙනාටම ඩොක්ටර්. සුබ රාත්‍රියක් වේවා. Thank you. Thank you, Thank doctor. you, Thank you, doctor. Miss Deepti. Thank you. Thank you And very Miss much. Deepti, අපිට මේ ඉස්සරහට එන වැඩසටහන පිළිබඳව පොඩි අප්ඩේට් එකක් දෙන්න පුළුවන්ද? ඔව් ඒ අප්ඩේට් එක දෙන්න ඕනේ අපේ ඇනිවර්සරි එක ගැන මම වෙලාසරම කිව්වා ඇත්තටම අපි ඇනිවර්සරි එක ගැන වැඩසටහන් ටිකක් දියත් කරන එක. ඒක තමයි අපි වැඩිපුරම කතා කරන්න ඕන එක. දෙසැම්බර් මාසේ ජයවර්ධනපුර යුනිවර්සිටි එකේ පවත්වන දැනටම තීරණය කරලා ඉතාමත් දක්ෂ මේ අද මේ අපේ ලංකාවේ බොහොම ඉහළ පෙළේ ඉන්න සයිකොලොජිස්ලා සයිකියාට්‍රික් වෛද්‍යවරු සහ ඉතාමත් හොඳ පැනල් එකක් එක්ක අපි පැනල් ඩිස්කෂන් එකක් එක්ක තමයි ඒක ලෑස්ති කරලා සූදානම් කරලා තියෙන්නේ 13 වෙනිදා දෙසැම්බර් මාසේ. ඉතින් විස්තර හැම දෙයක්ම ඔබට ඉක්මනින්ම දෙන්නම්. ඒක සර්ටිෆිකට් එකකුත් ඉෂුව කරන පොඩි මුදලක් අපි අය කරනවා ඇත්තටම. ඒ හැලලා දවස පුරාම ලන්ච් ප්‍රොවයිඩ් කරලා බ්‍රේක් ටී ඇන් ස්නැක්ස් පවා මේ දෙමින් ඉතාමත් හොඳ මේ ලංකාවේ ඉන්න බොහොම හොඳ දැවන්තයෝ කීප දෙනෙක් එකතු කරගෙන තමයි ඔබ වෙනුවෙන් මේ අපි ලෑස්ති කරලා තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ කමියුනිටි අපේ ස්මයිලින් කමියුනිටි එකත් එක්ක මේ ලින්ක් එක දාලා තියෙනවා මම සම්බන්ධ වෙලා ඉන්න. ඒදී අපි හැම දෙයක්ම ඔබට විස්තර අපි ඒකේ ඇතුලේ මේ ෂෙයා කරගන්නවා. ඒ වගේම මේ Facebook එක හරහා වෙබ්සයිට් එක හරහා අපේ ස්මයිලින් ගෲප්ස් හරහා දිගටම අපේ පෝස්ට් එක ෂෙයා කරනවා අපි. ඉතින් ඒක තමයි අපේ දැන් ලොකුම ප්‍රොජෙක්ට් එක අපි ඩිසෙම්බර් මන්ත් එකේ ඒකට තමයි අපි හැමෝම බිසි වෙලා ඉන්නේ. ඒ අතර ඉතින් මේ වගේ වැඩසටහන් කීපයක් මේ දවස් මේ මාසේ සති කීපයක් පුරා මේ වෙනකොට තව වැඩසටහනක් යනවා දහම්පාසල් වැඩසටහනක්. ඒක අපේ ඩොක්ටර් සම්බන්ධ වෙලා ඉන්නවා. ඒ හින්දායි පොඩ්ඩක් ස්ටක් එකක් ආවෙත් සිග්නල් ඩ්‍රොප් එකක්. ඉතින් මේ හැම දෙයක්ම ඇත්තටම නොමිලේ මේ සම්පත්දායකයෝ සහභාගී වෙන්නේ. මේ හැම දෙයක් මේගොල්ලන්ගේ තියෙන වෙලාව කැප කරගෙන ඒක තමයි ගොඩාක් වටින්නේ. ඒ නිසා මේ දැනුම ඔබ හැම දෙනෙක්ම මේ එකතු වෙලා ලබා ගන්න කියලාත් මම ඉල්ලනවා. තව මොනවා හරි පණිවිඩ අපිට තියෙනවද මේ මල්ලි කතා කරන්න? නෑ අක්කා බොහොම ස්තුතියි. හරි. Thank you. ඔව්. ඉතින් අපිත් එක්ක ටච් එකේ ඉන්න ගෲප්ස් කීපයක්ම තියෙනවා. මම මේ ලින්ක් ෂෙයා කරලා තියෙනවා. ඒවත් එක්ක හිටියාම ඔබට සියලු දේ ලබා ගන්න පුළුවන් අපි හරහා. එනගොල්ලෝ හැමෝටම සුබ රාත්‍රියක් ප්‍රාර්ථනා කරනවා නැවතත්.